ඔයා දන්නවද? ඔයා ආහාරයට ගන්නා දේ වගේම ඔයා ආහාර ගන්නා වෙලාව ඔයාගේ සෞඛ්‍යයට තීරණාත්මක බලපෑමක් කරන බව. අද අපි කතා කරන්නේ රාත්‍රී 7ට පෙර රාත්‍රී ආහාරය අවසන් කිරීමෙන් ඔයාගේ සිරුරට ලැබෙන පුදුම සහගත ප්‍රතිලාභ සහ ඒ පිටුපස ඇති විද්‍යාත්මක රහස ගැන. මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මක පසුබිම? අපේ සිරුර ක්‍රියා කරන්නේ ජෛව ඔරලෝසුවක් විදිහට. හිරු බැස යාමත් සමග අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාවය අඩුයි. ප්‍රමාද වී ආහාර ගන්නා විට සීනි ශක්තියට හැරවෙනව වෙනුවට මේදය ලෙස තැන්පත් වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම වේලස්සනින් ආහාර ගැනීම නිසා නින්දට අවශ්‍ය මෙලටොනින් හෝමෝනය නිසි ලෙස නිපදවීමට ශරීරයට අවස්ථාව ලැබෙනවා. මොනවාද මේකේ තියෙන ප්‍රධානම වාසි? පළවෙනි එක විදිහට ගන්න පුළුවන් බර අඩුවීම. ශරීරයේ රාත්‍රී කාලයේදී මේදය දහනය කිරීමට වැඩි කාලයක් යොමු කරනවා. ඒ වගේම සුවදායී නිින්දක් ලබා ගන්න පුළුවන්. ආහාර ජීර්ණය වීමට කාලය ලැබෙන බැවින් නිින්දේදී ශරීරයට විවේකය සහ පටක අලුත් වැඩියාව කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම හෘද සෞඛ්‍යයට ලොකු බලපෑමක් කරනවා. රුධිර පීඩනය පාලනය කිරීමට සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උදව් වෙනවා. ඒ වගේම ආහාර ගත්තයින් පසුව නින්දට නොයන නිසා පපුවේ දැවිල්ල සහ අජීර්ණ තත්ත්වයන් මගහැරෙනවා. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් මගහැරෙනවා. මේක එකවරම පුරුදු කරන්න අපහසු වෙන්න පුළුවන්. මේ නිසා මේ පියවර අනුගමනය කරන්න. සෑම දිනකම විනාඩි 15ක් බැගින් රාත්‍රී ආහාර වේල කලින් ගැනීමට උත්සාහ කරන්න. ඒ වගේම රාත්‍රියට ප්‍රෝටීන් සහ එළවලු බහුල සැහැල්ලු ආහාරයක් තෝරගන්න. ආහාරගත් පසු සහ නින්දට පෙර ඇතිවන බොරු බඩගින්න මගහැරවා ගන්න උණුසුම් ජලය හෝ හර්බල් ටී එකක් භාවිතා කරන්න. රාත්‍රී 7ට පෙර ආහාර ගැනීම කියන්නේ තවත් එක ඩයට් ප්ලෑන් එකක් නෙවෙයි. ඒක ජීවන රටාවක්. අදම මේක අත්හදා බලන්න. සතියක් ඇතුළත ඔබේ ශරීරයේ ඇතිවන සැහැල්ලු බව ඔබටම දැනේවි. හැබැයි මතක තියාගන්න, ඔයාට යම් සෞඛ්‍ය ගැටලුවක් හෝ දියවැඩියාව වැනි තත්ත්වයක් තියෙනවා නම් ආහාර රටාවේ ලොකු වෙනසක් කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. නිරෝගීව ඉන්න.